ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ රිටිගල පොඩි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අපිට කරන්න. ඉතින් අපි කට්ටියත් එක්ක දැන් රිටිගල ආවා. බලමු රිටිගලදී මොනවද වෙන්නේ කියලා. පැරණි ආරාම සංකීර්ණය. ලංකාවේ මේ වගේ ආරාම සංකීර්ණ දෙකයි තියෙන්නේ. එකක් ප්‍රධාන එක රිටිගල, අනිත් එක කුරුණෑගල තියෙන්නේ Hey. අමුතු කලේ කියන්නේ අමුතු කලයක්. කොහොමද ඉන්නවා? Hi guys. Hi guys. අපි යන්නේ රිටිගල ගලේ. අද අපි ඔයගොල්ලන්ව මාවිත කරන්න. මාවිත කරන්නද? කැලේ ඉවරන්න. අපි මාවිත වෙලා ඉන්නේ. අපි මේ තියෙන ආරාම වල නටබුන්. මේ පුරාවිද්‍යාඥ මහාචාර්ය රවින්ද්‍ර සිල්වා. දැන් මේවා නටබුන් වල තියෙන ගල් වලින් තනිකර හදලා තියෙනවා. අපි දන්නේ මේව ගල් කියලා. දැන හිටියේ නෑ. ගලක සයිස් එක. දැන් තමයි මේ ඔය ටිකල උඩ ඉන්නේ කැලේ. රිටිගල වෙහෙර. ෆ්ලෝ එකේ අපි ඉන්නේ. ඔව් දැන් ඉන්නේ. ඉවරම නෑ නේද බං? තව කිලෝමීටර අපි කිලෝමීටර එකමාරක් විතර ගියා. තාම ඉවර නෑ. උඩ තියෙනවා කම්බි වැටවල. ඒක නිසා අපි උඩට යන්න බෑ. ආයි මේ අපි යනවා පහළට. කිලෝමීටර එකමාරක් විතර උඩට ආවා. ආයින් මේක ආරාමයක් නේද රාමිදි? ආරාමයක්. මේක පරණ ආරාමයක්. ආමුදුරෝර භාවනා කරපු ආරාමයක්. මේ ගොඩක් තියෙනවා යන්න. උඩ අලි වැටවල් ගහලා තියෙන නිසා අපි ආයේ පහළට බහිනවා. සිලුනි බැටියෝ. ආ එන්නේ. මගට. Come on. Ravindi, you can do it. You can do it. Ravindi, come here, Ravi. Guys, අර view එක මාරම ලස්සනයි. Sunset එක තියෙන වෙලාවට තමයි තවත් ලස්සන. Ravindi, come here. අන්තිමට අපි ආවා. හතරයි උඩට 10ක් විතර ආවා. ෆයිනලි
අන්තිමට 4 දෙනා උඩට ආවේ. අනිත් කට්ටිය හොඳ වේ. කවුරුද ගියච්චි? කොහේ ගාඩියම් බා? අනේ සන්සෙට් එකක් බලන්න. ගයිස් අර view එක ඉවර වෙන්නේ මාරම ලස්සනයි. මාරම ලස්සනයි. අම්මා. අර අදවත් රෝගීන් අරන් ආවම තමයි. කදී බහත ඒක. චුට්ටු චුට්ටු වෙනවා. ඉතින් ආයි පහලට up and down. සස්නා මොනවාරි කියන්න දෙයක් තියෙනවද? විශිෂ්ටයි කියන්නේ. පාරත් වැරදුනා කොහමද? පාරත් වැරදුනා කොහොම හරි නැග්ගා. ඒකට පාර ෂුට්ටක් වැරදුනා. ඒකට සැලුන් නෑ. අපි දැන් මේ බහින ගම. අර පිදුරංගල view එක පේනවා මෙතන ලස්සනයි එකක්. ආර රිස්ක් එකක් අරගෙන බොහොම අමාරුවෙන් මේ ළමයි වේවුල කරේ තියාගෙන ආව නැති විතරයි නේ සස්නා. අන්න ඒකයි. කොහොමද අපි කට්ටියම උඩටම නැග්ගා. ෆයිනලි අර අනිත් පැත්ත තව දීක්ෂණාලා විමාශිලා හති වැටිච්ච කට්ටිය නැග්ගා කොහමද? ඇවිල්ලා බලලා අපි ආයි පහලට යන්න. 1 2